Buongiorno a tutti, අද අපි කතා කරමු බෝනස් අසීලෝ නීදෝ ගැන. ඉතින් බෝනස් අසීලෝ නීදෝ මේ අවුරුද්දට දොමාන්දා ඉම්සෙකට දාන්න අපි පටන් අරන් තියෙන්නේ. ස්කදෙන්ස් එක 31 දෙසැම්බර් කියන්නේ දෙසැම්බර් 31කට කලින් අපි දොමාන් දෙක දාන්න ඕනේ. හැමෝම මතක තියාගන්න ඔෆිස් එකට එනකොට ඩොකියුමන්ට්ස් අරගෙන එන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඩෙන්ටිටි කාඩ් එක, අම්මගේ තාත්තගේ සහ දරුවගේ ඩෙන්ටිටි කාඩ් එක, පර්මිසෝ සොජෝර්න් එක ස්ත්‍රානියරණ. ඒ වගේම අපිට අවශ්‍ය වෙන ඔයගොල්ලන්ගේ ඊබාන් එක, ඒ වගේම ළමයාගේ ඉස්කෝලේ ලියාපදිංචි කරපු අතෙස්තාත කරන් එන්න ඕනේ. කියන්නේ ඔයගොල්ලන් ඉස්කෝලේ ලියාපදිංචි කරාට පස්සේ ඔයගොල්ලන්ට එනවා ඊමේල් එකක් එනවා දරුවව අසීලෝ නීතියකට ලියාපදිංචි කරලා තියෙන කියලා. අන්න අපිට ඒ ඩොකියුමන්ට් එකත් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. අපි බලමු ඉසේක අනුව කොහොමද ඔයගොල්ලන්ට ලැබෙන දීමනාව වෙනස් වෙන්නේ කියලා. ඉතින් මම ඉසේක අනුව කියලා කිව්වේ ඔයගොල්ලන් හැමෝම දොමාන් දෙක දාන්න අනිවාර්යයෙන්ම 2025ට ඉසේක අලුත් කරලා තියෙන්න ඕනේ. ඉසේක 25000 වෙනකම් ඔයගොල්ලන්ට මාසික අවම මාසෙට හම්බ වෙනවා 272ක්. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ අසීලෝ නීතියක 300 ගාණක් වුණත් ඔයගොල්ලන්ට උපරිම ගන්න පුළුවන් බෝනස් එක මාසෙට 272යි 773යි. ඒ වගේම ඉසේක ඔයගොල්ලන්ගේ 25000ට වඩා ඉහළ යනවා නම් 25000ත් 40000ත් අතර නම් ඔයගොල්ලන්ට ලැබෙනවා 227යි 727ක දීමනාවක් මාසෙට. ඒ වගේම 40000 ඉක්මවා එනවා නම් ඔයගොල්ලන්ට හම්බෙන දීමනාව 136යි. අපි දොමාන් දෙක දැම්මට පස්සේ අනිවාර්යයෙන්ම ඒ දීමනාව ගන්න මාසපතා ඔයගොල්ලන් කරපු ගෙවීම ෆතුරා එකයි ඒකට පගාර කරපු කියන්නේ බොනිෆික් එකයි අනිවාර්යයෙන්ම ඔයගොල්ලන් අපි ගාවට අරගෙන එන්න ඕනේ. මාසෙන් මාසෙට අපි ඒක ඉම්සෙකේ අජර්නාරි වුණාට පස්සේ තමයි ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් දවස් 10ක් ඇතුළත ඊබාන් එකට ඔයගොල්ලන්ට ඒ දීමනාව එනවා. ඉතින් මම ඉස්සලන් කිව්වා මේ දීමනාව අසීලෝ නීදෝ වලට ලියාපදිංචි කරපු අයට බෝනස් එක ලැබෙනවා කියලා. ඒ වගේම අපි කිමුකෝ අපිට දරුවෙක් ඉන්නවා ඉන්වල්දා තියෙන. ඉතින් ඒ දරුවට ඉස්කෝලේට කියන්නේ අසීලෝ නීතියකට යන්න පුළුවන් කමක් නැත්තම් ඔයගොල්ලන්ට ඒත් මේ දීමනාවට ඇප්ලයි කරන්න පුළුවන්. මේ දීමනාවට ඇප්ලයි කරන්න හැබැයි ඒ දරුවට වෙර්බාල් දීම්වල්ත එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. වෙර්බාල් දීම්වල්ත ෆොනෝග්‍රාෆි පැතොලොජියා කියන එක යටතේ ඉන්වල්ත දීම්වල්ත වෙර්බාල් එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ බෝනස් එකට ඇප්ලයි කරන්න ළමයා ඉස්කෝලේ ළමයා අසීලෝ නීතියකට ලියාපදිංචි කරලා නැති වුණත්. හැබැයි මේ දොමාන් දෙකට ඒ ආකාරයෙන් අපි ඇතුල් කරනකොට මේ දොමාන් දෙකට අපි ඒ ආකාරයෙන් ඉල්ලුම් කරනකොට අනිවාර්යයෙන්ම අපි පෙඩියාත්‍රගෙන් ලියුමක් ගන්න ඕනේ, අතෙස්තාත එකක් ගන්න ඕනේ. දරුවට ඉන්වල්තා තියෙන හින්දා එයාට ඉම්පොසිබිලේ අසීලෝ නීදු ෆ්‍රීකවෙන්තාර වෙන්න කියලා. එහෙම අතෙස්තාසන එකක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් වුණොත් විතරයි ඔයගොල්ලන්ගේ වෙර්බාල් ඉන්වල්තත් එක්ක මේ දොමාන් දෙකට ඉල්ලුම් කරන්න පුළුවන් ඉම්සෙක through. ඔයගොල්ලන්ට අසීලෝ නීතියකට තනියම වුණත් ඔයගොල්ලන්ගේ ස්පීඩ් එක through දාන්න පුළුවන්. එහෙම ඔයගොල්ලන්ට අපහසුතාවයක් තියෙනවා නම් එක්ක නැත්නම් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැත්නම් ඒ දොමාන් දෙක තනියම දාගන්න ඔයගොල්ලන්ට පුළුවන් අපේ ඔෆිස් එකට ඇවිල්ලා අපෙන් ඒ අදාළ මේ සර්විස් එක ලබා ගන්න. එහෙනම් අපි ආයේ මේ වගේ වැදගත් වීඩියෝ එකකින් අපි ආයේ හම්බෙමු. ඔයගොල්ලන් හැමෝටම සුබ දවසක්.